Hello guys, welcome back to my channel. Itu another video යන්නේ DTW එකේ තවත් එක funny gameplay video එකක්. ඉතින් guys අද අපි යන්නේ මේ DTW එකේ තියෙන ටැකරක් ගන්න. ඉතින් මේ ටැකර ගන්න එක ලේසිම ලේසි වැඩක්. ඉතින් මට කරන්න තියෙන්නේ මං කරන මේ වැඩ ටික කරා නම් ඔයාලට මේ ටැකර ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේකට පොඩි බයික් එකක් අවශ්‍ය වෙනවා. ඒක ටැකරක් නෙමෙයි. ඒක normal අර වෙනස් වෙච්ච බයික් එකක් ටැකරක් වගේ තිබ්බ වෙනස් වෙච්ච බයික් එකක් ඒක. මම ඒක තියන්තර ගිහින් පෙන්නා මෙන්න මෙතන තමයි. ඉතින් වැඩි දුර නැහැ ඉතින්. ඕ තාඩියෙන් හැප්පෙන මේ මිනිස්සුව. මෙන්න මෙතන තිබ්බොත් ඒ බයික් එක හොඳයි. අද වැඩේ හොඳයි. හරිද? අද ගිය පරිවාරෙම තියන නැත්තම් මේ බයික් එක මෙතන තියෙන්නේ නැහැ. ඒ තමයි මේක දැනගෙනත් ඇති. මේ බයික් එක දැනදී සමහරක් කට්ටිය මේ බයික් එකට වැඩි කැමතිත් නැහැ. හරිද? මොකද මේ අනිත් පැත්ත හැල්ලලා තියෙන සම්පූර්ණ මේ බයික් එක ඒ විදිහට තමයි මේ ඩෙවලොප්මන්ට් හදලා තියෙන්නේ අම්මලසිටි. පොඩි දෙයක් අමතක වුණා මට මේ බ්‍රේක් එක මේව කරන්න. බ්‍රේක් එක මම තද කරගෙන ඉඳලා ඒ බයික් එක යන්නේ නැහැ දැන්. ඒ ඉන්න. දැන් තමයි යන්නේ මේ. හරි මෙන්න මේ බයික් එක තමයි අපි ටැකරක් විදිහට වෙනස් කරන්න හදන්නේ. ඉතින් මේක හැම බයික් එකකින් බෑ මේ බයික් එකෙන් විතරයි කරන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ මේ විදිහට මේ බයික් එක මෙතනින් අරගෙන ගිහිල්ලා ඉතින් මේ බයික් එක මෙතන විතර නෙමෙයි තියෙන තැන් තැන් වල තියෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට බයික් එක හිම අරගෙන ගිහිල්ලා ඔය දැන් උදේ කාර් මොඩිෆයි කරන තැන එතනට ගිහිල්ලා ඔයාලට තියෙන්නේ මම කරන විදිහට කරන්නකෝ. ඉතින් මේ අද මේ වීඩියෝ එච්චර දිග වීඩියෝ එකක් නෙමෙයි මට කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. අම්මට හිර වුණාද නෑ. ගාඩියෙන් හිර වෙනවා. හරිද? ඊපස්සේ මේ පුපුරන එක. මෙන්න මේ මෙතන මෙන්න මෙතන තියෙනවා කාර් මොඩිෆයි කරන තැන. මෙන්න මෙතෙන්ට දාගන්න ඕන. මිස්තුරා හරවගෙන යා. ගිහලා මෙන්න මෙතන තියෙනවා enter garage කියලා. ඒක ක්ලික් කරන්න ඕන. ඊළඟට ඔයාලා මේ දෙවෙනිට තියෙන කලර් කියලා. කලර් කියන එක ක්ලික් කරන්න ඕන. ඊළඟට මෙතන වෙනස් කරන්න පුළුවන් ටැකර් වලට. හරි මේ ඉතින් සමහරක් ඒවා තියෙන මේවා මේවට සල්ලි දෙන්න ඕන පාට අනුව තමයි. මේකට 150ක් දෙන්න ඕන. ෆ්‍රී ගන්න ඕන ඇඩ් එකක් බලන්න ඕන. ඊට අනුව මෙන්න මෙතන ෆ්‍රී දෙන එකක් තියෙනවා. හරි මෙතන මේවා සල්ලි ඕනේ. මේකට ගියාම නිකන් අර මුකුත් අයිකන් එකක් පේන්නන්නේ නැහැ මේ. ඔතනම ඊපස්සේ ඔයා බෑක් වෙනවා එහෙම තියෙද්දි. ඊළඟට තමයි මේ ඔයාලට මේ විදිහට ටැකර ගන්න පුළුවන්. මේ තියෙන ටැකර දැන් ඔයාලට අන්නේ විදිහට මේ විදිහට ටැකර ලබා ගන්න පුළුවන්. මෙන්න පාවෙන මෙන්න මේක හවුලක් නෑ මේන්න තියෙනවා guys ටැකර් මේ විදිහට තමයි ඉතින් ටැකරක් ඔයාලට ඩියුඩ් වර්ස් එකේ ගන්න තියෙන එකම ක්‍රමය. මොකද මේ කලින් ටැකර් තිබිලා තියෙනවා ඊට පස්සේ මේකේ ටැකර් ටික නැති වෙලා තියෙනවා. ඉතින් ඊළඟට ටැකරෙන් ඔෆ් රෝඩ් පාරක් දාන ඕන කට්ටියත් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් වීඩියෝ සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න ලයික් පාරක් දාගෙන යාට බන ෂෙයා පාරක් දාන්න. හරිද? අපිට මේක වටයක් දාලා බලමු. ඉතින් මේක සුපිරිම ස්පීඩ් එකක් තියෙනවා. ප්‍රථම වීඩියෝ දාලා බලමු අපි පොඩ්ඩක්. ඉතින් අර හැන්ඩල් එකෙන් පෙන්නන්නේ අර ඉස්සර ලයිට් එක වගේ නම් පෙන්නනවා මේ. අම්මට තෙවුඩින් යනවා අම්බේ. ඕ බ්‍රේක්. ඔර දෙක්කද ඒක නූලෙන් ගියේ වෙන විදිහට වදින්න නැතුව. අවුලක් නෑ බෑ. මේකේ බ්‍රේක් ගාව පාර. මේ අපි පොඩි වටියක් දාලා බලමු මේ ලෝක වටේ නෙමෙයි මේ කොහෙද යන්නේ මේ ටවුන් එක වටේ ඩියුට් ටවුන් එක වටේ. මම දෙක්කනේ වදින්නේ නැතුව බේරුණ හැටි. ඉතින් මම හිතන්නේ මේ ඩියුට් ෆර්ස් එකේ ඩාන්ට වේ ටවුන් එකේ තියෙන එකම ට්‍රේලර් මේ. වෙන එකක් නෑ. හරිද? අනික මේ ඩියුඩ් ෆර්ස් එකේ අර වැඩි මේ බයික් යන්නේ නෑනේ. අර කාර් වල තමයි මිනිස්සු යන්නේ. මේක බයික් ඇත්තෙම නෑ මේ අපිට මම හිතන්නේ ඩියුඩ් ෆර්ස් එකේ අපිට විතරමයි බයික් පදින්න පුළුවන්. අනික කට්ටිය ඔක්කොම වාහන වල එන්නේ. මම තාම එක්කෙනෙක්වත් දෙකෙනෙක් බයික් වල එන. හරිද? මේ ඔය ඩියුඩ් පාක් එකට ගිහින් බලමු. මේක මේ ඩියුඩ් පාක් එකේ මේක නිකන් චිල්ලන් පාක් එකක්. මේ කතර ඔන්ජිලා හැම තියෙනවා. මුණත් මේ ඕෆ් රෝඩ් යන නම් කියපු බාන්නේ ට්‍රේලර්. මේක ට්‍රේලර්ද එහෙම නැත්නම් ටැකරක්ද කියලා මම දන්නේ නෑ. මේ මම වැඩි බයික් ගැන දන්නේ නැහැ. ඉතින් කාර් ගැන තමයි මම වැඩිම දන්නේ.
මේ දාලා කට්ටියම පරිගමෙන්ට් එක දාන්න යන්න මේ මෙන්න මෙතන තියෙනවා පොඩි ගයක් හරිද මේ ගෙදරත් මේ සමහර කාට තියෙන මේ වගේ මේ බයික් එකක් ට්‍රේලර් නෙමෙයි හරිද මම දන්න විදියට තියෙන්නේ අර මම කවුරුට කලින් පෙන්නුවේ අන්න ඒ වගේ බයික් එකක් කොහොමද ඉතින් මේක රිචි කැරක්ටර් එකනුත් කරන්න පුළුවන් අය මෙතන බයික් එක පොඩ නවත්තලා රිචි කැරක්ටර් එක පොඩ මාරු වෙමු මම තාම රිචි කැරක්ටර් තාම ප්ලේ කරේ නෑ අද දවසට හරි ඕකේ අනා ජීප් එකක් එනවා ඕකේ මෙන්න මෙතන තියෙනවා මම අලුත් ජීප් එකක් ගෙනාවා ඔයාලට මම වීඩියෝ එකක් කරන්න එක වීඩියෝ මේ කාල් මාරු කරනවද කොහෙද මම හිතන්නේ ඊළඟ වීඩියෝ එකේ මේ වල ජීප් එකක් ගෙන්න ඇති ඒක තමයි ඉතින් මම කරන්න හිතන් ඉන්නේ අර මං ගාව තිබ්බ අර මේව ජීප් එක නැති වුණා මොකද්ද අර කලින් ජීප් එකක් තිබ්බනේ ඒ ජීප් එක නැති වුණා BMW එක නැති වුණා මං ගාව තිබ්බ දැන් මොකද්ද මම කරන්න ආවේ මේ හරි යන්කෝ මෙතන ගිහිලා ගාවට ගිහිලා ආවම දැන් යනවා පියා රෑත් එනවා මම කවුරු හප්පගෙන ගිහිල්ලා මේ පාරෙන් අයින්ට කරමු ටයිට් වාහනවට කරදර යන්නේ ආපු අයිය උඩින් යන්න එපා නේ මං ඇත විසික් කරන්න හැදුවේ මෙන්න මේ එන්නනේ ඉන්දා දෙක ආන්නේ අපියාමනවා ගිහිල්ලා වාහට වරනවා මේ පේන වහලු ඉන්නේ දැන් පේන්නේ නෑනේ වරුණක් දන්නේ යා ඔය මෙතන වහල උඩ හිටිය මෙන්න මෙතන හරිද දැන් කොහෙද දන්නේ අවුලක් මේ අපි යන්න තාක් ගාලා වැඩේට බැරි නම් ඉවරයි ඉතින් මේ පොඩ වටයක් දාලා යන් මේ ජැක් අය පොඩ හම්බෙන්න බෑ ඉතින් කවන්නේ වතුරෙන් දාලා යන් ඉතින් මේ ට්‍රික් එකත් මම මේ පිටරට YouTuber කෙනෙක්ගේ වීඩියෝ එකක් බලලා තමයි හොයාගත්තේ. ඉතින් ඉස්සරහට වීඩියෝස් පරිගමෙන්ට් එකක් දාන්න යන කාඩින් ඊට පයින්. ඉතින් තාම මං කලින් channel එකේ වීඩියෝ එකක් දාපු එකක් පෙන්නන්නද? මෙන්න මේ සෙල්ලම් කාර් එක. මේ වෙද්දී සෙල්ලම් කාර් එක වල මතක ඇති මේ ගැන මං වීඩියෝ එකක් ගෙනාවා කලින් channel එකේ. මේ පේමනේ අපි මේක උස්සර විසික් කරලා බලන්න. හරි මම දැන් මේක උස්සර විසික් කරන්න හදන්නේ අර කලින් වාහනේ වගේ. ඊයාද ඒක? අර කලින් වාහනේ මම වත්තරින් යව්ව යන්න අර හරියට. අන්න ඒ වගේ විසික් කරන්න හැදුවේ මං ඒක වාහනේ තියෙන තැනට. කොහෙද දන්නේ කී මේ අරකද? මේ මේක දෙවයිස් මේ. නෑ නේ ගහක්. කොහෙට ගියාද මන් දන්නේ මන්ද. අවක හරිද? අපි කොහෙද එන්නේ මේ? අනේ මන්ද. මේ tie කාර් එකනේ. මම කරන්න අපේ මතක ඇති වුණා මේ කාර් එක දැක්කම. උස්සලාපි අර කුඩුන විසික් කරන් තියන ඒකට විසික් කරන් තිබ්බා. ඕකේ ඔන්න විසික් කරන දැන් 1 2 3 අනේ විසික්ෙන්නේ නැහැ නේ මේක දුරට. ඒක නෙමෙයිනේ. කොහෙද දැන් මේක? විසික් කරා වගේ හොයන්න නැති වෙයි තින්නේ. ඒක නිකන් බෝල ගහනවා වගේ එල්ල ගහනවා වගේ. බෝල විසික් කරන අප හොයන්න යනවා. ඒ වගේ තමයි මේ කාර් එක. එහෙනම් guys මම වීඩියෝ එක එහෙනම් මම උතර එන්ඩ් කරන්න වීගන හිතේ අනිව පරිකමෙන්ට් එක උදාන් යන්න. අද මම පොඩි ගජමටික් කැලක් කරන්න යන ගජමටික් කරන්න මේ පොඩි ට්‍රික් එකක් කරන්න යනවා. අපි ටැකර මෙයන් ඒකට. මෙන්න තියෙන ටැකර මෙන්න භූතෙක් මේ ඒ භූතෙක් නේද? හලෝ භූත මල්ලි කොහමද? හම්බේ. මොකද උනේ? හම්බ ඌයකට බෑනා. මම දානවා කොහොම බැස්ස ගමන් ඕව වෙනවා කියලා. දැනදැනම තමයි මම බැස්සේ. මම පොඩි වැඩක් කරන්න යනවා. ඉතින් මේ ටැකරෙන් අනිවාර්යෙන් කඳුරගෙන ඕන කට්ටියත් පළේකමට දාන්න යන්න.
ඔයාලා මේ කමෙන්ට් බොක්ස් එකට පොඩ්ඩක් ගිහින් කමෙන්ට් බොක්ස් එකේ පොඩි දෙයක් පින් කරලා තියෙනවා. ඒක ගිහින් බලන්න. මේ පොඩි ලින්ක් එකක් ඔයලා. සමහර විට ඔයා ඒක ක්ලික් කරනකොට මේ ඔයාගේම එකට යන්න පුළුවන්. හරිද? මම දන්නවා ඒක නම් මේ වීඩියෝ බලනවා කියලා. අනිවාර්යෙන් අම්බේ. මම දැන් මෙන්න මෙතනට අරන් ආවා බයික් එක. හරිද? මම ඉතින් පන්නන්න හදන බයික් එක. ඉතින් අම්බේ ඒක පොඩි අනිත් පැත්තට යනවා. ඔය නම් සුන්දර ගින්දර අවසානයේ පේන්නේ නෑනේ. හරියට කළු වෙලා. ජැක්කයක් කළු වෙන්නේ. ඉතින් මංගද පොඩි මේ හිතාගත නොහැකි ප්‍රශ්නයක් ගෙනාවා. හරිද? ඒ ප්‍රශ්නේත් අර මම මෙතනින් පයින්නවා. හරිද? මේ ජැක් අයියගේ රිච් අයියගේ වයස දන කට්ටියම පලි කමෙන්ට් එකක් දාගෙන. හරිද? මට දැවෙන ප්‍රශ්නයක්. හරි දැන් මෙතන පන්නමු. මම පන්නා. හරිනේ එහෙනම්. ඒක 13ක් අමුණ වෙන්න බයික් එකේ. එහෙනම් guys අලුත් වීඩියෝ සෙට් එක පොතර මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.